යාළුවනේ හිතපුවා නැති වේගේ මෙන්න මේක උත්තරාන් තමයි යාළුවනේ හදන්නේ. හරි යාළුවනේ මේක මෙන්න යනවා. මේක වේගෙ උත්තරාන් තමයි යාළුවනේ හදන්නේ. හරි යාළුවනේ අපි මේකත් යවන තමයි හදන්නේ. ආයුබෝවන් යාළුවනේ අද මන් හදන්නේ බැලුන් උඩ යන්න. එහෙනම් අපි බලමු බැලුන් උඩ යන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම අපි මේ වගේ මේ ටින් එකක් හරි ඇලුමිනියම් සහිත මොකක් හරි අරගෙන ඉස්සෙල්ලා තීරු වලට කපා ගන්න ඕන. මේ වගේ අපි තීරු වලට කපා ගත්තා. තවත් පොඩි මේ කෑලි කපා ගත්තා නම් තමයි තවත් හොඳ. කෑලි ටික නම් කපා ගත්තා. මේ අපි දැන් මේ කෑලි ටික දාගමු මේක ඇතුළට. හරි යාළුවනේ දැන් අපි මේක ප්‍රතික්‍රියා කරද්දී රත් වෙන නිසා මේක හොඳට වල් දා ගන්න ඕන. කෙලින් වෙන්න මේ හරි කෙලින් වල්දා ගත්තා හරි. හරි යාළුවනේ අපි දැන් මේකට මේ කෝස්ටික් සෝඩ් ටිකක් දාගන්න හදන්නේ. මේව කපලා හරිස්සමට මෙන්න මේ වටේ ගෑවෙන්නේ නැති වෙන තමයි දාගන්න ඕන. ඒක ටික අපි මේක ලුක් කරගත්තා නම් හරි. දැන් යාළුවනේ මේ කටත් හේදෙන් අපි මේක ටිකක් උණු වතුර දාමු. දැක්කද යාළුවනේ මේක දැන් දැම්ම දුම එන්න පටන්ගෙන. යාළුවනේ හිතපුවා නැති වේගේ මෙන්න මේක උත්තරාන් තමයි යාළුවනේ හදන්නේ. යාළුවනේ යාළුවනේ ඔන්න යාළුවනේ අපි මේක හරියන්න මේකට උණු වතුර ටිකක් දාමු. හරි යාළුවනේ දැන් නම් අවුලන්නේ. දැන් අලුත් එකක් දාමු. මේකවත් යාළුවනේ ඉක්මනට ගැට ගහ ගන්න බලමු. යාළුවනේ බලන්න මේ ඉක්මනටම මේ පිම්බෙනවා. මේ කෝස්ටික් සෝඩ් ටිකක් වැඩි වෙලා තියෙන නිසා. හරි යාළුවනේ දැන් නම් මේක මේ සයිස් වගේ ඇති වුණගේ නිසා දැන් අපි මේක ගැට ගහ ගමු. හොඳටම රත් වෙලා තියෙන යාළුවනේ. ඒක නිසා තමයි අපි ඕගොල්ලන්ට මේක වල් දාගන්නේ කිව්වේ. මේ බැලුම් බෝලෙත් යාළුවනේ හොඳටම රත් වෙලා තියෙන්නේ. යාළුවනේ හරි. තව එකක් අලුතෙන් ගහ ගන්න ඕනේ. හරි යාළුවනේ අපි තව අලුත් එකක් ගහගත්ත මෙන්න බලන්නකෝ යාළුවනේ මේකත් පිම්බෙන වේගේ. හරි යාළුවනේ මේක මේ උඩ යනවා. මේ එන්න වේගෙන් උඩට අදින්න තමයි යාළුවනේ හදන්නේ. මේ බලන්නකෝ. මම මේ නූල් බෝලෙත් එක්ක ගැට ගහලා තමයි තියෙන්නේ. සරුංගලයක් යනවා වගේ තමයි යාළුවනේ. හරි යාළුවනේ අපි දැන් මේක ගුවන්ගත කරන් තමයි හදන්නේ. මෙන්න යාළුවනේ බලන්නකෝ ඒක උඩට යන හැටි. හරි යාළුවනේ අපි දැන් මේකත් මේ පිම්බිලා ඇති. මේකත් දැන් යවමු. හරි යාළුවනේ අපි මේකත් යවන්න තමයි හදන්නේ.
හරි යාළුවනේ අද අපේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.